ඔයාට ඩ්‍රීම් එකක් තියෙනවා, විෂන් එකක් තියෙනවා. ඔයා දන්නවා ඔයාට ඇත්තට මොකද්ද කරන්න ඕනේ කියලා. ඔයා YouTube වීඩියෝස් බලලා, පොත් කියවලා, එක එක ඇඩ්වයිස් අහලා ඔයා දන්නවා ඔයාට මොකද්ද ඇත්තටම කරන්න ඕනේ කියලා. හැබැයි ඔයාට තියෙන ප්‍රශ්නේ තවමත් ඔයාට ඒක කරන්න හිතෙන්නේ නැහැ. සහ ඒකට ඔයාට තේරුමකුත් නැහැ. ඒ කියන්නේ ඒක කරන්න ඕනේ ඇයි කියලා ඔයාට කිසිම තේරුමක් නැහැ. ඇයි ඔයාට මෙච්චර දේ ඕනේ වෙලා තියෙන්නේ? ඔයාට මෙච්චර ඩ්‍රීම් එකකුයි විෂන් එකකුයි තිබිලත් ඔයාට මේ දේ කරන්න බැරි. ඉතින් අපි හැම වෙලාවෙම හිතන්නේ මේක ඇවිල්ලා කම්මැලි කම නිසා වෙනවා කියලා නෑ. මේක ඇවිල්ලා කම්මැලි කම හින්දා වෙන දෙයක් නෙවෙයි. මේක ඇවිල්ලා නොයිස් එක. අපිට තියෙන ඩිස්ට්‍රැක්ෂන්ස් නිසා වෙන දෙයක්. අපි මේනෝට ජීවත් වෙන ලෝකය කියන මේ වර්ල්ඩ් එක ඇවිල්ලා ඇත්තටම කිව්වොත් අපිට අපිවම හරියට ફોකස් කරන්න දෙන්නේ නැහැ. ලොකුම රීසන් එක තමයි මේ සෝෂල් මීඩියා එක. ඉතින් ඇත්තටම ඔයාලට වෙන්න අවශ්‍ය කවුද? සහ ඇත්තටම ඔයාලට ඒ දේ වෙන්න නොවෙන්න හේතු මොනවාද? මෙන්න මේ ප්‍රශ්න දෙක අපි හරියට හොයන්නේ නැහැ. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ හැබිට්ස් වෙනස් කරන එක නෙමෙයි. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ අයිඩෙන්ටිටි එක වෙනස් කරන එක. ඔයාට සිද්ධ වෙනවා ඔයාව ආයෙ රීවයර් කරන්න. ඔයා සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනේ. ඔයා හිතන විදිහ, ඔයා ලෝකෙ දකින විදිහ සහ ඔයා ලෝකෙට රෙස්පොන්ඩ් කරන විදිහ. මෙන්න මේ දේවල් තුන අනිවාර්යෙන් ඔයා වෙනස් කරන්න පටන් ගන්න ඕනේ. ඔයා රීවයර් කරන්න ඕනේ. ඒ වගේම ඔයා මේ ඩිස්ට්‍රැක්ට් වෙලා ඉන්නකොටත් ඔයාට මේ දේ කරගන්න බෑ. ඔයා මේ ඩිස්ට්‍රැක්ටඩ් වෙලා ඉන්න ලෝකෙන් ඔයා පුළුවන් තරම් ඔයාට ફોකස් වෙන්න ඕනේ. සහ ඔයාට ගොඩක් සයිලන්ස් එක අවශ්‍යයි සහ අයිසොලේෂන් එක අවශ්‍යයි. ඔයාට සිද්ධ වෙනවා තනියම වාඩි වෙලා ඔයාගේ තෝට්ස් වලට, ඔයාගේ අයිඩියාස් වලට සවන් දෙන්න. ඔයා අනිවාර්යෙන් මේ දේ කරනවා. මොකද අපි ගොඩක් වෙලාවට අනිත් ලෝකේ තියෙන ප්‍රශ්න වලට තමයි ඔයා අපේ ෆෝකස් එක දෙන්නේ. අපේ ඇත්තටම අපේ තෝට්ස් වලට ෆෝකස් කරන්නේ නැහැ. ඒ වගේම මේක try කරන්න. හැමදාම පැයක්. හැමදාම කිව්වට මේක මටත් හැමදාම කරන්න අමතක වෙනවා. ඒ වුණාට ඔයාට ටයිම් එකක් තියෙන හැම වෙලාවෙම මේක කරන්න. ඔයාගේ පැයක් ගන්න. Turn off everything like music, phone, noise and every distraction that you have. What you have to do is sit in silence and ask yourself, who do I want to be? මට වෙන්න ඕනේ කවුද? මගේ ඒ version එක වෙනස් විදිහට කරන්නේ මොනවාද? මේ මොහොතේ මාව නවත්තන්නේ මොකද්ද? මෙන්න මේ ප්‍රශ්න තුන ඔයා ඒ පැයදී හිතන්න ඕනේ. පුළුවන් නම් ලියන්න, ජර්නල් කරන්න. Don't overthink, just ask and just listen. ඒ වගේම ඔයාට ආන්සර් හම්බ වෙයි. ඔයා මොකද්ද ඇත්තටම ඔයාගේ purpose එක සහ ඒ කියන්නේ ඇත්තටම ඔයාට purpose එකක් තියෙනවා. ඒ උනට ඔයාට මොකද්ද මේකින් කරන්න ඕනේ? ඔයාට මේ කොහෙන්ද වැරදුනේ කියන එක ඔයාට හම්බෙයි. සහ මේ වීඩියෝෙන් ඔයා දැනගන්න ඇති ඔයාගේ problem එක ඇවිල්ලා කම්මැලිකම, ඔයාගේ laziness එක නෙමෙයි. ඔයා disconnect වෙලා ඉන්නේ. මේක තමයි ලොකුම හේතුව.